Hello guys, so ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Rock West Town. ඉතින් මේ ගේම් එකේ මම ඉතින් මේ unlimited money දාගෙන තමයි ඉන්නේ. මේ වෙනවනේ මිලියන ගණන් හම්බ කරලා ඉන්නේ. හරි ඉතින් අපි දැන් අද ඔයාලට මේ පෙන්නන්න යන්නේ මේකේ තියෙන වාහන. කියන්නේ මෙන්න මේ වාහන ටික ගැන. මේ තියෙන වාහන. මෙන්න මේ වාහන ටික ගැන ඔක්කොම අපි අරගෙන පැදලා වෙඩි තියලා බලමු. හරි. ඉතින් ආවා ඔයාලට ගන්ස් වල වීඩියෝ එකකුත් ගේනවා. ඒකත් බලන්න. හරි ඉතින් මම මේ වගේ පැක් එකකුත් දාගෙන ඉන්න වැඩර වගේ. හරි දැන් අපි වාහන ටික ඕඩර් කරමු. දැන් අපි වාහන ටික ඕඩර් කරමු. ඉස්සෙල්ලාම අපි පිළිවෙලට ඕඩර් කරමු. ඉස්සෙල්ලාම දෙනවා බයික් එක. ෆුඩ් සයිකල්. හරි ගයිස් ඔන්න අපේ ෆුඩ් සයිකලේ ආවා. දැන් පොඩ්ඩක් පැත්තට බලමු මේක. ඒක නම් එන කියුට් ෆුඩ් බයිසිකල් එන චාටර් එක පදිද්දි රොක් පීරෝ ෆුඩ් බයිසිකල් පදිනවා එන සීන් එක හොලම නැහැ මේකේ මුකුත් මේවා නැහැ අපි ගන්නයක් කරන් බලමු පිස්ටල් එකක් විතරක් ගන්න පුළුවන් පිස්ටල් එකක් ගන්න පුළුවන් වෙඩි තියන්න පුළුවන් අපි ටිකක් හොඳ පිස්ටල් එකක් අරගමු කොහොම පිස්ටල් එකක් ගමු මම පිස්ටල් බයි කරලා නැහැ මේක ගමු දැන් අපි පොඩ්ඩක් වෙඩි තියලා බලමු. ඔන්න අපි වෙඩි තියමු මොන රතු වුණා. සට කාලා දුම්. ඕ බයිසිකලේ තවුලම්ම නැහැ හැබැයි පොඩ්ඩක් විතර. වැඩක්ම නැහැ. එනි කියුට් හැබැයි ඒකේ නාතලකුත් තියෙනවා හැම. තවන් රෝදෙන් වීල් කරන්නත් පුළුවන්. උඩ පයින්නත් පුළුවන්. වීල් එකක් ගහගෙන පිටිපස්ස උස්සන්න නම් බැරිද කොහෙද? වීල් එකක් ගහගෙන ගන්න අතේ තියාගෙන යන්න පුළුවන්. හරි. දැන් අපි බලමු අපේ අනිත් වාහනේ. හරි අනිත් වාහනේ මොකද්ද? අනිත් වාහනේ තමයි මෙන්න මේක. බයිසිකල් පස්සේ තියෙන මෙන්න මේ ජීප් එක. ඉතින් මේ බයිසිකලේ නම් හැමතැනම බලා ගන්න නෑ. මේ ඒක අපිට බයි කරලා විතරයි ගන්න පුළුවන්. මේ ජීප් එක නම් ඉතින් අපිට බයි කරන්න ඕනෙත් නෑ. ඕක කොහෙන් හරි උස්ස ගන්න පුළුවන්. මේ වාහනේත් හොඳයි මේ වාහනේ ඕනම මේ වාහනේ ඕන මම පිස්ටල් ඕන එකක් ගන්න පුළුවන්. ලොකු ගන්ස් නම් ගන්න බෑ මං හිතන්නේ. මෙන්න මේ තියෙන. මේ වාහනේම තමයි ඉතින් අපි බයි කරලා ගත්තේ. ටික වේගෙ නම් ටිකක් මදි. සාමාන්‍යයෙන් ඒ වුණාට හොඳට යන්න පුළුවන් ගේම් එකේ. මම හිතන්නේ හાર્ට් එකත් අපි මේකේ හાર્ට් සෙක්ෂන් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඉතින් මම අද හાર્ට්ස් එක චෙක් කරන්න යන්නේ මෙන්න මේ ගන්න එකේ. මෙන්න මේකේ. ඔව් වැරදුනා. අපි බලමු මෙන්න මේ ගන්න එකෙන් තමයි අපි යොදා ගන්න යන්නේ. ඇයි මේක බහැලා ගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මම බහැලා ගන්නකම්. හරි. මේක ගමු. අපි මේකෙන් උණ්ඩ කීයක් තියන්න ඕනේද බලමු මේ වාහනේ කුඩු පට්ටම් වෙන්න. හරි ගයිස් එකයි තියන්න ඕනේ එකෙන්ම වැඩේ කොට. හරි ගයිස් දැන් ඉතින් අපි ඊළඟට බලමු අපේ ඊළඟ වාහනේ. ඊළඟ වාහනේ මොකද්ද? හරි ගයිස් ඇඳුම් ඊළඟට අපි ගන්ස් ටිකක් ගේනවා. ඊළඟට තියෙන මෙන්න මේ ෆෝන් එක. ෆෝන් එක නෙමෙයි මේ ප්ලේන් එක. ඒකත් හොඳයි. ඒක නම් ඒකත් මේකත් ඔයාලට ගන්න පුළුවන්. මේකත් ඔයාලට ගන්න පුළුවන්. අර ආමි කැම්ප් එකක් තියෙන්නේ. ආමි කැම්ප් එක මම තියෙන දන ඔයාලට මම ගිහිල්ලා පෙන්නන්නම්. එතන තියෙනවා. ඕක එතනමුත් ඔයාලට ඒක ගන්න පුළුවන්. මෙන්න මෙතන. පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. පැත්තට ගිහිල්ලත් ඔයාලට මේක ගන්න පුළුවන්. ඔව් ස්පීඩ් එක වැඩි කරලා. දෙකන මේකත් හොඳයි ස්පීඩ් එක නම් සුපිරි. හැබැයි මම දන්නේ විදිහට මේකේ හાર્ට් සෙක්ෂන් එක පොඩ්ඩක් ටග් ගාලා බහින සීන් එකක් තියෙන්නේ. කියන්නේ එච්චරම ලොකු RPG එකක් වගේ දෙකක් වගේ වැදුනොත් මේක කුඩු පට්ටම් වෙලා යනවා. මෙන්න කෝල් එකකුත් එනවා අපි කට් කරලා දාමු.
ඔන්න ඔයාලට පේනවද? ඕ දැක්කනේ වෙඩි බඩු සාද හැලෙනවා. ඒ හරියට අද්දිත් ඉවරයි ගියොත් ඉවරයි. කෙලින්ම ගහනවා. දැක්කනේ එන්න එතන චොපර් එකකුත් තියෙනවා. චොපර් එකට මෙහයින් මේ ප්ලේන් එකකුත් ප්ලේන් එකේ තියෙනවා. ඔව් දැක්කනේ මේක ටිකක් වදිනවා. අන්න අර ගෙදර වගේ ඇතුළේ තමයි තියෙන්නේ වාණ්ඩේ. අර තියෙන්නේ. මේ වාණ්ඩේ එතනින් මුත් ඔයාලට ගන්න පුළුවන්. දැන් අපි මේක මෙතනින් ෂේප් එකේ ලයින් කළා. අරහෙන් ලයින් කළා අපි බලමු මේකේ හાર્ට් එක කොච්චරද කියලා. අපි තියන්නේ B53 කියන මොකද්ද ගන්නෙ. හරි අපි පැනගමු. අම්මෝ අයක ගියාන්න. හරි ගයිස් දැන් අපි බලමු මේ ගන්න එකෙන් තියලා කොච්චර එකක් මේකට තියන්න ඕනේද කියලා. එකයි. ඒකටත් එකයි තියන්න ඕනේ. ඒකෙන් වැඩේ හරි. දැන් ඊළඟට අපි ගමු අපේ ඊළඟ වාහනේ. ඊළඟ වාහනේ තමයි හෙලිකොප්ටර් එක. හෙලිකොප්ටර් එක බයි කරමු අම්මෝ මෙන්න මේ පොඩ්ඩක් භීෂණිය වැඩි වෙලා තින්නේ. භීෂණිය වැඩි වෙලා තින්නේ. පොඩි තියෙන හැමතැනින්ම අපි දැන් මේක පොඩ්ඩක් ගිහිල්ලා මේකෙත් නැගලා ගිහින් බලමු. අම්මෝ පොලිස් කාරය තප්පර දැක්කනේ ගයිස් මේකත් සුපිරි. මේකත් ඔයාලට අර තන ඈමි කැම්ප් එකෙන්ම ගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඈමි කැම්ප් එක. මෙන්න මෙතන තියෙන ආමි කැම්ප් එකෙන් ඔයාලට ඒ චොපර් එකත් ගන්න පුළුවන්. මේකම තමයි. චොපර් එක මෙතෙන්ට පැනලත් මං ඉස්සර ඉතින් අන්ලිමිටඩ් මනි නැති කාලේ එතනින්ට පැනලා තමයි චොපර් එක ගත්තේ. මෙන්න තියෙනවා චොපර් එක. හරි. හරි ඉතින් මගේ වශයෙන් අර පොඩි ඇච්ච මෙච්ච ටිකක් පන්නනවා. මේක උඩ ගිහිල්ලා බලමු. එකනම් එහෙන ලස්සන සීන් එකක් තියෙනවා. හොඳ ලුක් එකක් තියෙනවා ඒකේ. මුණ වෙන්නේ. මං හිතන්නේ මෙච්චර තමයි උඩම. දැන් මෙහෙම පොඩ්ඩක් වෙලා ගියට පස්සේ ඔයාලට වන් ට්‍රික් එකක් කියන්නේ. නැසානේ මෙහෙම උඩටම වෙලා අපි පොඩ්ඩක් වෙලා පැද හිටියට පස්සේ සාමාන්‍යයෙන් මේ තරු ගන්න පොඩ්ඩක් අඩු වෙනවා. ඒ තර තුනක් තියෙනවනේ. මට එහෙම වෙලා තියෙනවා මං චොපර් එකේ යන්න තියෙන උඩටම ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ වාද්දි පොඩ්ඩක් ඒක නවතිනවා පොඩ්ඩක් කියලා ඉඳලා බලමු. මේකනේ හොඳ ලුක් එකක් තියෙනවා. අර තියෙන හෙලිකොප්ටර් බාන දැනක් අපි ඉතින් ගිහින් ෂේප් එකේ බහලා බලමුද? අන්න දැක්කද ගයිස් තරු ටික අයින් වුණා. දැන් ඒ කියන්නේ දැන් ඉතින් ආයෙ පොලිසිය විශ්ලා නැහැ. අන්න ගයිස් අපි මේක මෙතනින් බාගමු ෂේප් එකේ. මේ වගේ තැන් තියෙනවා මෙතන. මම හිතන්නේ මේකද කොහෙද තියෙන්නේ? තව තැන් ඇති. ෂේප් එක බාගමු. දැන් ඉතින් අපි චොපර් එක බෑවා. දැන් අපි බලමු චොපර් එකේ පවර් එක කොච්චරද කියලා. අන්න මෙතෙන්ට කරයමු. මොකද මේ ගන්න එක ඒ තරම්ම පවර් එකයි. ඔක සාමාන්‍යයෙන් දෙකක් විතර අල්ලනවා. ගයිස් හරියට මේකෙන් දෙකයි. එහෙනම් දෙකක් ඇල්ලුවේ චොපර් එකට විතරයි. අනිත් හැම එකටම එක. ගන්න මේ උඩකදී තිබ්බහම මෙච්චර කේස් එකක් එන්නේ නැහැ. පාරේ තිබ්බහම තමයි මේ රතු පාට මේව අයින් වෙන්නේ. පැනගමු මෙතනින්. ඊළඟට අපි ගාව තියෙනවා මෙන්න මේ මොකක්ද ඒක? ඊළඟ වාහනේ. වාහනේ තමයි මෙන්න මේ මෝඩර් බයික් එක. මේකත් ඔයාලට පාරේ වලා ගන්න පුළුවන්. පාරේ වුණ තරම් දැකලා ඇති ඔයාලා. එන නිකන් ටිකක් කර නිකන්. ගැම්මක් තියෙන මෝඩර් බයික් එකක්. හොඳ වේගෙන් යන්න පුළුවන්. එන හොඳ වේගයක් තියෙනවා. අම්මට සරි. මේ මෝඩර් බයික් වල අවුල තමයි මොකක් හරි වැදුනොත් එහෙම I think විසික් වෙලා කුඩු වෙලා යනවා. අපි ආයෙත් හරි ඉතින් මේ අන්ලිමිටඩ් මනි එක දාගන්න හැටිත් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඒගේම මේක තියෙනවා අර තරුවක් මැද තියෙන අර හෙන සීන් එකක් ඒකේ අමුතු ගන්න තියෙනවා. ඒ ගන්නවල වීඩියෝ එකකුත් ඔයාලට ගේන්නම්. ඉතින් තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon නැත්නම් ක්ලික් කරගන්න. තාම subscribe වෙලා 31යි. කොහොම හරි 100 ගහන්න ඕනේ. ඉතින් 100 ගහන්න පොඩි සබ් එකක් දෙන්න. බලලා විතර නිකන් ඉන්න එපා. subscribe කරන්න කියලා ඉල්ලනවා. හරි guys. අන්න සුපිරි ආතල් ලඩක් තියෙනවා. වාහනේ උඩින් දාමුද? කපලා ගමු. ওই වාහන සමහර වෙලාවට නැති වෙනවා. ටක් ගාලා ගිහින් දාන්න ඕනේ. හරි අයියෝ හිට්ටනේ. ඒ ගයිස් එක හිට්ටා. අපි ආයෙත් කපලා එමු.
සැලෙන්න හොඳ නෑ. අයියෝ ඒක කපනවනේ. අයියෝ කපන්නේ මොකටද? මේ බයික් එකත් සුපිරි ඈ. මේ බයික් එක මේකට වඩා වේගෙන් යනවා. ඔය ඩබල් එන් නගලා හිටියේ. ඒ සීන් බයික් එක. හරි එක තරුවක් ඇවිස්සුන අවුලන්නේ නැහැ. වෙඩිය සද්දවත් නැතුව අපි ෂේව් එක හැපෙමු. හරි තව බලමු. හරි ඉතින් මේ බයික් එකේ මෙච්චර තමයි. මේ වගේ වීල් එකක් ගහන්න පුළුවන්. ගන්ස් වලට පිස්ටල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටික තමයි. හරි ඉතින් අපි දැන් බලමු අපේ මේකේ heart training එක. බැටරි එක දාලා charger එක දාලා. හරි guys හෝ මොකද ගහන්නේ? දැන් අපි මේකේ power එක බලමු. හරි ඉතින් මේ වගේ මේවා ටිකකුත් තියෙනවා. අම්මෝ එක නෙමෙයි එකට එකකින් වැටෙන්නේ නැහැ ඒක. හරි guys ඒකේ ගාන 2 තමයි. හරි අපි බලමු ඊළඟ ගන්න එක. ඊළඟ ගන්න එක නෙමෙයි ඊළඟ වෙහිකල් එක. ඊළඟ වෙහිකල් එකේ තියෙන ටැංකිය තමයි. ටැංකිය අපි ටැංකිය වෙනවා 208යි ගේ ගාණක්. පිසි සල්ලි අදාළ නැහැ 30යි ගේ ගාණක්. ඩිලිවරි කරන්න. හරි guys ඔන්න අපේ යුද ටැංකිය. යුද ටැංකිය මෙහෙට ඇවිත් තියෙන්නේ. යුද ටැංකිය මෙසේ පොට් වලට බාන්න නැහැ නේ guys දන්නවනේ I think. මෙන්න බෑවිල්ලා තියෙන අපේ සුපිරි බාණ්ඩේ ටැංකිය. ඉතින් ටැංකියෙන් ගහන්න යන කට්ටියට මට්ටක් සිටි. මා එනවා සුපිරි ටැංකියක්. හැබැයි මේ ටැංකිය වලට ගන්න පුළුවන්. මේ ටැංකිය නෙමෙයි ආමි ටැංකිය. මේ ටැංකිය රෝස පාටයි ආමි ටැංකිය. මේ පාට නෑ. මේ ආමි ටැංකිය ආමි ටැංකිය වෙන පාටක්. හරි ඉතින් දැන් අපි මෙතෙන් නම් මොනාට හරි ගහලා බලමු. එයි. දැන් මෙතන අපි තියාගත්තොත් හાર્ට් එක වැඩි වෙනවා. උනාට අපි තියලා බලමු. කාට හරි මේකෙන් වෙඩි තියන්න පුළුවන්. මේකෙන් අපිට RPG ගහන්න පුළුවන්. I think ඇති වෙනකන් RPG ගහන්න පුළුවන්. කාර් එහෙම එකෙන් දෙකෙන් කුඩු වෙන්නේ. හරි guys ඉතින් මේකේ වැඩ කැලේ ටික ඔච්චර තමයි. RPG ගහන්නයි ඕවා විතරයි පුළුවන්. හරි දැන් අපි මේකටත් තියලා බලමු මේකේ පවර් එක කොච්චරද කියලා. සොරි බෝම්බෙකුත් වෙනවා. අපි දැන් වෙඩි තියන්න යන්නේ. Oh no guys. පොඩි සීන් එකක් වුණා මම මල්ලගම තියාගත්තනේ. අර දැන් ඉතින් B ෆීචර් කියන්නේ මේ ටිකක් අර දුර යන ටාගට් එකකට තියෙන ගන්න නැහැ. ඉතින් මූ මග ළඟට ආපු නිසා මගේ ටාගට් එක වෙනස්ලා මූ ළඟට තමයි ආවේ. අපි ආයෙ උඩ කරමු. මූ ළඟට තමයි ආවේ. ඒකින්ද තමයි මට මේ කියලා උනේ. හරි දැන් අපි මේක ලෝඩ් කරගමු. දැන් අපි තියලා බලමු මේකට. කට තියලා බලපු අයියෝ අර මගුල වැටෙනවා අවුල නැහැ guys අපි ටික දුරට ගිහින් තියන්න ඕනේ මොකද මේ ළඟ කියන්නේ ඔය වෙන්නේ ටිකක් කරන්න එන භීෂණයක් වෙනවා 1යි 2යි දෙකමත් කුඩුන්නේ 3යි අම්මෝ ඒක නම් හાર્ට් එක සුපිරි 4යි ඕ නෝ 4ක් කිව්සුවා ඊමයි 5කුත් ඉවසනවා ඊමයි 6යි උනේ මම හොඳම heart rate එකක් තියෙනවා 7ක් ගහන්න ඕනේ guys මේක කුඩු වෙන්න ඔයාලා දැක්කනේ මේ guys ඉක්ුලෙන් B5 Pro එකෙන් 7ක් ගහන්න ඕනේ ඉතින් ඔයාලා දැක්කනේ හරි දැන් අපි යමු ඊළඟ වාහනේට ඊළඟ වාහනේ මෙන්න මේ මොකක්ද ඒක වෙනවා 350 කේ අපි ඒක ඩිලිවරි කරන්න 35ක් ඉල්ලනවා අන්න අපි ඒක ඩිලිවරි කරගත්තා මේ තියෙන්නේ මේ බඩුව මේ බඩුව නම් සුපිරි බඩුව මේක තියෙන්නේ මේකේ මහ ලොකු දෙයක් නෑ මෙන්න මෙහෙම ඇවිදින්න පුළුවන් හරිද දෙන්න පුළුවන් උඩ පයින්න පුළුවන් වැඩි තියන්න පුළුවන් එන මිනි ගන් සීන් එකක් තියෙන්නේ ඉතින් ඕකේ RPG ගහන්නත් පුළුවන් RPG ඩබල් එකක් යනවා එක සැරේ චොපර් එකේ වගේ
හොඳයි ඇත්තටම RPG එකක් අපි ගහලා බලමු. හොඳයි ගයිස් ඇත්තටම මේකත් හොඳයි කියන්නේ මේකේ වේගෙන් යන්න බෑ සාමාන්‍යයෙන් එතන ඉන්න සෙට් එකකට ගහන්න මේ වාහනේ හොඳයි. හරි ගයිස් අපි බලමු මේකේ heart rate එක. ඒක ඇදට යමු. හරි ඔන්න අපි දැන් තියලා බලමු. ඩීල් 1යි අරකට 10ක් 7ක්ද 10ක්ද 8ක්ද දිවසෝ මට මතක නෑ. ඕහෝ මේ මොකද මේ ගොනෙක් කෙනා මෙතෙන්ටම ආවා. 3ක් 2ක් නේද අපි ගෙවේ 2යි 3යි 4යි 5යි 6යි ඔගයිස් 6ක් කියුවා 7යි. ඔය ගයිස් ඒකේ 7ක ඒකත් හොඳම සේෆ්ටි වාහනයක්. RPG 7ක් ගහුවත් ඒක කැඩුන්නේ නැහැ. RPG නේ B51. මේ RPG සාමාන්‍යයෙන් 7 තමයි. දෙක මේක වගේ යන්නේ. ඊළඟට මේක නම් හෙනම මේකේ වාහන වලට වඩා ටිකක් උසයි. මේක පැදගෙන යන එක නම් සුපිරි වැඩේ. ඔන්න අපේ බාන්නේ. I think පට්ටු සත්ති ඉන්නේ වන්දියේ. හොඳ වේගකින් යන්න පුළුවන්. ඉතින් මේ වාහනේත් අපිට බයි කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ටවුන් එකට මෙන්න මේ වයින් එකයි. ඒ කියන්නේ මම පදින එක විතරයි. ඔය ඉතින් බයිසිකල් එහෙම අදාළම නෑ මේකට. කාර් අදාළත් නෑ වැදිච්ච ගමන්. දෙක්කනේ. සාමාන්‍යයෙන් අපිට හානියක් වෙන සීන් එක අඩුයි. මොන්ස්ටර් ට්‍රක් එකක්. ටිකක් හැබැයි කඳු නගින්න හැටියක් අමාරුයි. මොකද මෙච්චර ලොකු වාහනයක් හිතන්නේ. ටිකක් අමාරුයිනේ. එන්නේ වගේ තමයි. ඉතින් මේකත් ටිකක් අමාරුයි අපිට පදින්න. ඉතින් අපි ඈතට ගිහිල්ලා බලමු මේකේ පවර් එක. ඔව් අම්මෝ. අපි බලමු මුහුදේ. අම්මා මුහුදේ ටිකක් අමාරුයි. අයියෝ මං ගිනනෝ. වැඩි මං ආව උඩට. හරි ගයිස් මගේ වාහනේට මොකද්ද වුණානේ මේකට කියලා වුණා. ඉතින් ඕක අපි ඔහොම තිබ්බොත් අපිට අලුත් එකක් ගන්න වෙන්නේ නැහැ. හින්දා අපි කුඩු කරලා දාන්න. බලමු අපි heart rate එක කොහොමද කියලා. 2යි ගයිස් එක 2කින් කුඩු වුණා. හරි ඉතින් අපි බලමු අපේ ඊළඟ වාහනේ මොකද්ද කියලා. මෙන්න මේක. ඒක නම් ටිකක් කැත වාහනයක් ඒ වුණාට මේකේ heart rate එක හොඳයි. මේ ඉස්සරහ කුල්ලක් තියෙනවා. මේකේ ගන් එකක් මේ වාහනේට වෙනවා. ඒකෙන් මෙහෙම විදි තියන්න පුළුවන්. ටික වේගෙ ටිකක් මේකේ මදි. ඉතින් ඔයාලත් මං ඔයාලට ගේන්නම් අන්ලිමිටඩ් මනි දාන්න හැටි. අන්ලිමිටඩ් මනි දාගෙන ඔයාලත් මේ වාහන පැදලා බලන්න. ඉතින් අපි වැඩි වෙලා නාස්ති කරන්න නැතුව ඉතින් සටකාලේ යමු. මේකේ හાર્ට් එක try කරලා බලන්න. අන්න එහෙනම් නැවතුවා. මේකේ RPG කීය කරොත්තු දීමේ හැකියාවක් තියෙනවද කියලා 1 2 මේක නම් ඔව් නෝ ඒක දෙකෙන් කුඩු වුණා. ඒ ඉතින් යුද්ධ ටැංකියයි අරව ගන්න එකයි. ඉතින් මේකේ සාමාන්‍යයෙන් දුවන සීන් එකක් තියෙනවනේ හින්දා ඔය වෙන්නේ. ඕක වෙදිච්ච ගමන් ළඟ ඉන්න මිනිස්සෙක්වත් ඉන්නේ නැහැ. ඉතින් දෙකක් යූසනවා කියන හොඳයි. හරි ඊළඟ ගන්න එක අපි බලමු. මෙන්න මේ වාහනේ තමයි මම නම් ආසම් වාහනේ. ඒක මේ වාහනේ ඇත්තටම හොඳයි. මේ වාහනේ හොඳ ෆීචර් එකක් තියෙනවා. මේකේ යද්දි දැන් අපිට ඔන්න RPG සීන් එක එනවනේ. මේක වේගෙන් යන්න පුළුවන්. මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මම හිතන්නේ වේගෙන් යන වාහනේ මේකද කොහොමද බයික් එකක් තියෙනවා. බයික් යනවා මීට වඩා වේගෙන්. බලන්න ගයිස් යන වේගය ආයෙත් කඩාගෙන විඳගෙන යනවා.
ඉතින් අපිට පාලනය කරගන්නත් බැරි තරම් වේගකින් යනවා මේක. ඇක්සලරේටර් දීගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් පොලිසියට හිතා ගන්නත් බෑ. මෙන්න මේක තියව ගමන් සාමාන්‍ය පොළවට අර නිකන් රතු පාට නිකන් බෝම්බයක් වගේ බිම් බෝම්බයක් වගේ කටනවා. ඒකේ මේ රතු පාට රවුම කැරකිලා ඉවරනවා මේක පුපුරනවා. හරිද? එතකොට අපිට පාරේ මැද ඕවා දාගෙන යන්න තියෙන්නේ. අපිට පොලිස්කාරයෝ ඕවට අහුවෙලා පුපුරලා යනවා. ගයිස් ඒක තමයි මේ කාර් එකේ වැඩේ. වැඩ ගැල්ල ඔය දැක්කද මේ? ඔන්න ටයිම් එක කරනවා. ඔන්න පුපුරනවා. හරි ගයිස් දැන් අපි බලමු මේ කාර් එකේ දරා ගැනීමේ හැකියාව. මට 4 වැඩි වෙලා ඉන්නේ. එකනේ තර 3ක් මේ වෙලා. හව් තා පොඩ්ඩේ මං කනවා. එකයි මේකනේ ගයිස් කාර් එක විසික් කළා. ඒ තරම් පවර් එකකින් වදිනවා. දෙකයි. ඒකත් ගයිස් දෙකක හැකියාවක් තියෙනවා. ඒ වුණාට මම නම් ආසම වාහනේ තමයි ඕක. ඕක සුපිරි වண்டிය. යන්න මෙන්න මේ වண்டிය මේක එනවා 175යි කේ. අපි ඒක ඕඩර් කරමු. කියන්නේ 20යි. චූටි වண்டிය මගේ. එන හැන්ඩි එක. අපි ගිහින් බලමු මේකේ වටයක්. මේක තමයි මං හිතන්නේ වේගෙන් යන වාහනේ. අයියෝ. මම බස් කරා ගයිස්. බලන්න අපි සැලෙන්නේ නැහැ. ඔන්න ඔයාලට මම බස් කරන වීඩියෝ එකක් බලන්න ඕන. මේ ලොකු දෙයක් කරේ නම් දැන් අපිට මේකෙන් පැල්ලන්න පුළුවන්. නැත්තම් රුපියල් ගාණක් දීලා මේව ගන්නත් පුළුවන්. අපි රුපියල් ගාණක් දීලා මේ වීඩියෝ කට්ටියක් දිග වුණා. escape. මේකද මන් දුන්නේ. යෝ මට මේක ටිකක් අමාරුයි. great. හරි ගයිස් රුපියල් 1000ක් ගෙවලා මං ආවේ එළියට. හරි ගයිස් දැන් අපි අපේ වண்டிය අපිට ගමනක් අත් යන්න බැරි නානේ මාව අල්ලගත්තනේ පොලිසියෙන්. දැන් අපි අපේ වண்டிය ගමනක් ගිහිල්ලා එමු. වண்டிය ආවා. කෝ අපේ වண்டிය ඔන්න අපේ වண்டிය. අපි වතින් වண்டிය සුපිරි ගමනක් ගිහිල්ලා එමු. ආයිත් සුපිරි වண்டிය යන්න පුළුවන් 108ට කඩාගෙන ඔය වෙන්නේ මට පාලනයකුත් නැහැ මේ වண்டிය. හරි ගයිස් මෙන්න මෙතන පොඩි ආතල් සීන් එකක් තියෙනවා. හරි ගයිස් දැන් මම කරන්න යන්නේ සුපිරි ආතල් වැඩ. ඉතින් මම මේක දැක්කලා මේක කරන්න හිතුවා. දැන් මම මේක මෙන්න මෙහෙම ගානටම මේක උඩටම යන්න ඕනේ. ඔය ගිහලා මේක අතාරින්න ඕනේ. දැන් ගයිස් අපි පැය 24ම පැනවි තියෙනවා. ගයිස් අපිට දැන් ඕන ගන්නත් පුළුවන් ඔන්නම. එකක් හරි ගන්න එකක්. ඉතින් ගයිස් දැන් අපිට මෙහෙම පැන ගේම ගහන්න තමයි තියෙන්නේ. කිසිම අවුලක් නැහැ. ගන්නේ වැඩ ගැලි දාන්නත් පුළුවන්. පැන්න ගමන් මේ වෙනවා. හරි ඉතින් දැන් බයික් එක වදින්නේ නැහැ. අපි බයික් එක වදිමු. බයික් එකට නැග්ගෝ රිවර්ස් ගත්තෝ. මේ බයික් එක නම් සුපිරි වේගෙන් යනවා. වේගෙන් යන වාහනේ තමයි මේක. අර තියෙන කොටවල බයික් එක. ඔයාලා අපි ඩ්‍රයිව් කරේ. හරි ගයිස් අපි දැන් වෙලා නැති නිසා අපි ටක් ගාලා මේකේ heart rate එක කොච්චරද කියලා බලමු. මම හිතන්නේ මේ බයික් නම් සාමාන්‍ය එක තමයි යන්නේ. P53 ගන්න එකෙන් එක. තියලා බලමු මේකෙන්. අනේ එකෙන් මේ උන්නේ තව එකක් තියුවා. ගයිස් දෙකෙන් මේ උනේත් නෑ තුනෙන් නයි යනවා. හරි ගයිස් එක තුනෙන් ගියේ. දැන් අපි අපේ අනිත් වාහනේ බලමු. අපිට තියෙන එක මේක වාහනේ. මෙන්න මේ බෝලේ නම් ටික පාලනයේ ටිකක් අමාරුයි. හැබැයි මේ බෝලේ
හොඳ හાර්ට් රේට් එකක් නම් තියෙනවා. මේ බෝලෙට වෙන්නේ එහෙම නැගලා මේ බෝලේ පුටුව බෝලයක් වෙනවා. එතන යන්න තමයි තියෙන්නේ ඔහොම හැරි වෙලා නැති නිසා අපි මේකේ හાર્ට් රේට් එකක් බලමු. නම් පුටුවක් තමයි ඒක. ඒක නම් හොඳ හાર્ට් රේට් එකක් ඇති කියලා මම හිතනවා. 1 2 ඔව් ගයිස් ඒක දෙකෙන් කුඩු වුණා. හරි ඉතින් ගයිස් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඉතින් ඊළඟ එකේ මොඩ් APK එක ඩවුන්ලෝඩ් කරන විදිය all guns ඔක්කොම මම ගේන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. එහෙනම් ඉතින් මාව subscribe කරලා ඉන්න. bye. සතුටින්ම ඇතිනම් ඔය හිපිට වෙන මොනවත්